කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් ආවා පුංචි වීඩියෝ එකක් අරගෙන අපේ ගෙදර ගැන. මොකද මට අද නිමාඩු දවසක්. ඉතින් මම හිතුවා වැඩ කරන්න ගොඩක් තියෙනවා, අස් කරන්න ගොඩක් තියෙනවා. මොකද මට ඊට ඉස්සරින් දහවස ඕඩර් එකක් තිබ්බා, කෑම ඕඩර් එකක්. ඉතින් ඒක කරලා ගෙදර අනිත් වැඩ දුව පුතාව වැඩට ගෙනියන වැඩ කරලා ඒව කරද්දී මගේ කාලේ ගියා. ඉතින් ඒ ඇවිල්ලා ඉක්මනට ගියස් කරනවා කියලා හිතුවා. ඉතින් අද අපේ ගේ තියෙන විදිහ. ඉතින් මම ඩීප් ක්ලීනින් එකක් තමයි කරනවා කියලා හිතුවේ. ඉතින් මම ඒක පටන් ගන්න ඉස්සෙල්ලා මට හිතුණා ඔයාලට පෙන්නන්න මේ ගේ දැන් තියෙන හැටි. පේනවනේ ගොඩක් අපිරිවල වෙලා. මේ හැමතැනම බඩුයි. කට්ටිය හෙට මෙහෙට ගිහිලා වැඩ කරලා. ඉතින් මගේ නිවාඩු දවස සැටර්ඩේ. ඉතින් පටන් ගන්න ඕන මගේ වැඩ ටික. ඉතින් ගොඩක් වෙලාවට මම උදේට රැකියාව කරන කෙනෙක්. ඒ රැකියාව දවස් 4-5ක් එක දිගට වැටෙන වෙලාවල් තියෙනවා අපිට. ඉතින් එතකොට ගෙදර සමහර වැඩ මග ඇරෙනවා. ඉතින් නිවාඩු දවසට තමයි ගොඩක් වෙලාවට මේ වැඩ කොහොම පටන් ගන්න ඕන. නිවාඩු දවසට තියෙන අමතර වැඩත් එක්ක එළියට යන ඒවා ඒවත් එක්ක බලපුවම ඉතින් කාලේ කියන එක හරීම අමාරුයි හොයාගන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ගෙදර දේවල් කොහොම හරි කරගන්න ඉපේ. නේ අද ඉතින් වැඩි නෙමේ මගේ ලිවිං රූම් එකයි කිචන් ඒරියා එකයි මගේ බෙඩ් රූම් එකයි විතරයි. ගෙදර අනිත් ඒවා ක්ලීන් කරන්න ගියේ නෑ බාත් รู නේ. ඉතින් තව කරනවා නම් මුළු ගේම කරනවා නම් ඉතින් මට ටයිම් නෑ. ඉතින් මට හිතුණා අද දවස මේකට ගෙවෙන විදිහ ඔයාලත් එක්කලා මේ වීඩියෝ එකෙන් ගේන්න. බලමු නේද කොහොමද කියලා. අනිත් එක අපි කොහොමද මේක ක්ලීන් කරයින් පස්සේ වෙන විදිහත් අපි බලමු. ඔයාට පේනවනේ අපේ පුංචි 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ওই 3 දෙනා මන් දවසේ ගෙදර ඉන්නවා කියන්නේ 3 දෙනාට හරි සතුටුයි. මගේ පස්සෙන්මයි. මම යන්නේ කොහෙද? මගේ පස්සේ. ඉතින් මම මේ වැඩ කරන අතරතුර හේලත් ඉතින් කොහෙදෝ මන් දන්නේ දුහනවා සෙල්ලම. ඉතින් ඒවත් බල තමයි ගොඩක් වෙලාවට ඉතින් මං ගෙදරදී මගේ දවස ගෙවෙන්නේ. ඒ දෙන්න 3 දෙනාත් එක්කලා. ඉතින් මේ දවස් මේ විදිහට හැම නිමාඩු දවසක්ම මේ විදිහට තමයි ගොඩාක් වෙලාවට ගෙවෙන්නේ අපේ. හැමදාම ක්ලීන් කරනවා. ආයි ඉතින් සාමාන්‍ය ජීවිත අපේ තියෙම නෝන කෙනෙක් ගෙනේද. කොච්චර ක්ලීන් කළත් ගෙදරක ඉවරයක් වෙන්නේ නැහැනේ වැඩ. ඉතින් ඒවත් එක්කලා ගත්තාම මේක ඇවිල්ලා නොපුරුදු දෙයක් නෙමෙයි ගෘහණියන්ට. ඒත් ඉතින් සමහර වෙලාවට අපි හරි ආසයිනේ මේ වගේ ක්ලීන් කරන එකක් බලන්න දකින්න. එතකොට අපිට පුංචි අදහසක් එනවා හෙට දවසේ මාත් කරන්න ඕන. මම නම් එහෙමයි. මට සාමාන්‍යයෙන් මට එහෙම කවුරු මොන හරි එකක් දැක්කොත් මට ආසයි. මම ඒක කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ මම වට කියන්න ඕන මම මගේ රැකියාව කරන අතර හවස් වරුව ලංකාවේ අය මගෙන් ඉන්දියාප්ප කෑම ඒ වගේ ඕඩර්ස් ගන්නවා. ඉතින් මේ දවසට ඉස්සරින්ද හවසත් මම ඉන්දියාප්ප ඕඩර් එකක් ගත්තා. ඒවත් එක්කලා තමයි කරද්දී ඉතින් හෙට නිවාඩුයි නම් අද වැඩ ගොඩක් එකතු වුණා. ඉතින් ඒක නිසා එකින් එකක් නෑර මේක කොහොමද කරගන්නේ කියලා
හිතා තමයි වැඩි කරගෙන ගියේ. ඉතින් හරි මහන්සි දවසක්. ඔයාලට මම මෙතනදී මට පෙන්වන්න බැරි වුණාට මම මේ වැඩ කරන අතරතුර සැරින් සැරේ කැමරා එක ඔෆ් කරලා මම එළියට ආවා ගියා. මොකද ළමයි දෙන්නව ඉස්කෝලේ ගෙනියන්නයි එක්කෙනෙක් වැඩට දාන්නයි. ඒවට ඉතින් හස්බන්ඩ් වැඩට ගිහිල්ලා ඉතින් මගේ නිවාඩු දවස මේ විදිහට තමයි ගෙවුනේ. ඉතින් දැන් බලන්නකො මගේ ගේ දැන් කොහොමද කියලා ඔයාලට ලස්සනද කියලා කියන්නකො මට. හොඳේ. මං හරිම ආස දෙයක් තමයි ක්ලීන් කරන එක. මං හිතන්නේ මං ගෙදර වැඩවලින් වැඩියෙන්ම කැමතිම දෙක තමයි ක්ලීන් කරන එකයි උයන එකයි. මං හරිම කැමතියි මේ දෙකට. ඒ දෙක මට කොච්චර කරත් ඇති වෙන්නේ නැහැ. පංගුවක් කාලවට මම ඉඳන් ඉන්නේ බොහොම අඩු කාලයක්. ඉතින් හැම වෙලාවම ඔළුවට එනවා මේක කරන්න ඕන මේක කරන්න ඕන එහෙම කියලා. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා හැමතිස්සෙම. එදා දවසේ හවස මං ක්ලීන් කළාන් පස්සේ මට රෑ උයන්න තිබ්බා. ඉතින් මහන්සි ලොකු දෙයක් කරනවා කියන එක කුළුයි තිබ්බේ නෑ. කල්පනාවට ආවේ මට මාළු මිරිස් වගේක් හම්බුණා. මේ මාළු මිරිස් නෑ මෙහි. ලංකාවේ මාළු මිරිස් එක. ඉතින් හැබැයි ගොඩාක් ඒ කරල් ගොඩාක් ලොකුයි. මම ඉතින් කලබලේට ලොකු දෙයක් උයන්න බෑ කියලා හිතලා සැමන් එකක් තෙල් දාලා මාළු මිරිස් ටිකක් ඉව්වා කිරට. ඉතින් අපේ ගෙදර අය කැමති කෑම ගොඩවල් නැතුව එකක් දෙකක් තියනවා නම් එතකොට ගොඩක් කනවා. ඉතින් බලන්නකෝ ඉතින් මම කෑම එක හදන හැටි සැමන් නම් ඉතින් හැමෝම තෙල් දානවා. ඉතින් හැමෝම කරන විදිහටම තමයි මගේ මේකත් තියෙන්නේ. ඉතින් හැබැයි මං හරි ආසම කෑමක් තමයි මේ මාළු මිරිස්. මෙහි නෑ මාළු මිරිස්. ඉතින් ඕම අහම්බෙන් තමයි මාළු මිරිස් ඕක හම්බෙන්නේ. මෙහි තියෙනවා එකක්. ඒක අපේ ලංකාවේකට වඩා ගොඩක් සැරයි. හැබැයි හරි සුවඳයි. මම සමහර දාට ඒකත් උයනවා. අද ඉතින් මට මේක හම්බ වුණා. බලමු නේද? ඉස්සරහට දවසක මම පෙන්නන්නම් මේ මාළු මිරිස්. ඒව කොහොමද මම ඒකවත් ගෙනන්න මම උයන්නේ කියලා. ගොඩක් වෙලාවට මම ඒකත් ගේනවා. මොකද අපේ ගෙදර කට්ටිය හරි කැමති මාළු මිරිස් ಜಾති වලට සැර කන්න කැමති. ඒක නිසා ඉතින් මේ මාළු මිරිස් කරල් ගොඩක් දිගයි. ඉතින් මම හිතුවටත් වඩා ඒක ටිකක් තෙලේ මලෝ ගන්න සෑහෙන වෙලාවක් ගියා මට. බලන්නකො මගේ මාළු මිරිස් එකයි එතනින් ගියාම සැමන් තෙල් දාපු එකයි. ඉතින් මම මේක අන්තිමට ගත්ත ටිකක් රෑ වෙලා. ඉතින් අද දවසේ මගේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක් ඔය හැමෝටම.